අයිබෝවන් කැනඩාවේ අපි අන්ලිමිටඩ් අපේ පොඩ්කාස්ට් එකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඉතින් අද අපි හිතුවා අපේ ලෝයර් සචිර විමලවීර එකතු කරගන්න ඔයාලගේ අලුතෙන්ම තියෙන ඉමිග්‍රේෂන් ගැටලු ගැන ඔයගලන්ට පිළිතුරු ලබා දෙන්න. ඉතින් අද අපි ප්‍රෝග්‍රෑම් එක කරන්න හිතුවේ ඒක. සචිර අය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අද වීඩියෝ එකට. කොහොමද අය මොනවද මේ දවස්වල විස්තර? මේ දසන තරනගේ ගොඩක් කියන්නේ ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් වෙනත් එක්ක ගොඩක් ඉන්ක්වයරීස් ඉස්සරට වැඩිය ගැන ඉන්සයිට් කැන්ඩ ඉන්ක්වයරීස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඒත් එක්කම අලුතෙන් රූල්ස් තියෙන වෙනස්කම් නිසා ගොඩක් කම්පලෙක්ස් ඇප්ලිකේෂන්ස් අපට එනවා හැඩල් කරන්න ඉතිං එක නිසා තරමක් බිසි ඒ ඇප්ලිකේෂන්ස් එක්ක මොකද ඉස්සරනම් අපට එකම ටයිප් එක ඇප්ලිකේෂන්ස් එන්නේ හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් විදියක් තිබුණේ. ඉතින් ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් වෙනත් එකම ඉතින් ගොඩක් බිසි වෙලා තියෙනවා ඉමිග්‍රේෂන් වැඩත් එක්ක කන්සල්ටේෂන්ස් ඇප්ලිකේෂන්ස් උත් එක්ක. ඉතින් මම මුලින්ම අයගෙන් අහන්න හිතුවා ඇත්තටම මේ දවස්වල අපේ Facebook page එකෙන් ගොඩක් දෙනෙක් මෙසේජ් කරලා අහලා තිබුණ ප්‍රශ්නයක් ගැන. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක් මේ දවස්වල අපේ work permit ඉන්න යාළුවෝ ගොඩක් බයෙන් තමයි ඉන්නේ work permit එක expire වෙනවා ඉස්සරහට කියලා. ඒත් එක්කම සමහර කට්ටියකට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ spouse තියෙන open work permit එකක්නේ. සමහර කට්ටියක් අපෙන් අහලා තිබ්බා දැන් ඒගොල්ලන්ගේ work permit එක renew කරා ස්පවුස්ට work permit එක renew කරගන්න විදිහක් නැද්ද? මේ වගේ වෙලාවක මොකද්ද කරන්න පුළුවන් කියලා. ඇත්තට මේ ගොඩාක් කුමන් ප්‍රශ්නයක් ගොඩාක් අය ඒ ප්‍රශ්නය අහනවා. දැන් January 21st 2025 වල ඒගොල්ලන් අලුතෙන් රූල් එකක් අරගෙන ආවා. tier 0 job එකක් තියෙනවා නම් tier 1 job එකක් තියෙනවා නම් ඒ වගේම ඒගොල්ලන් තව announce කරා tier 2 and 3 jobs වගේක් ඒ jobs හැර main applicant තියෙනවා නම් වෙන job එකක් ඒගොල්ලන්ගේ spousal open work permit එක extend කරන්න බැහැ කියලා. ඒතකොට ඒ වගේ වෙලාවල් වලදී අපට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි spouse ගේ තියෙන open work permit එක LM එකක් කියන්නේ spouse ට LM එකක් හොයාගන්න පුළුවන් labor market impact assessment එකක් හොයාගන්න පුළුවන් වුණොත් close work permit එකකට convert කරන්න පුළුවන්. අපි දන්න සමහර අපේ clients ලා ඉන්නවා. ඒගොල්ලන් වැඩ කරන තැනින්ම ඒගොල්ලන් employersලා support කරනවා මේ වගේ applications වලට. ඒක තමයි පළවෙනි විදිය. ඊළඟට කරන්න පුළුවන් ක්‍රමය තමයි ඒ තියෙන spousal open work permit එක visitor visa එකකට convert කරන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඉතින් ඔය main විදි දෙක තමයි mainම options දෙක තමයි ක්‍රම දෙක තමයි දැන් තියෙන rules එක ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු employer ඔයගොල්ලන් වැඩ කරන විදිය ගැන ඒ applicant වැඩ කරන විදිය ගැන කැමති නම් එතකොට එයාට පුළුවන් නම් higher position එක tier 0 tier 1 එහෙම නැත්නම් අර දීලා තියෙන 2 3 jobs වලින් ඒ job එකකට එයාගේ job එක වෙනස් කරගන්න. එහෙනම් still spousal open work permit එක extend කරගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට කාගේ හරි work permit එකක් expire වෙනවා. එතකොට එයාට පුළුවන් LM එකක් ගන්න උදාහරණයක් විදිහට restaurant manager කෙනෙක්. ඒතර ඒක higher skill category job එක. එතකොට එහෙම වුණොත් එයාට පුළුවන් එයාගේ spouse spousal open work permit එක තවත් extend කරගන්න. ඒ අදාළ අවුරුද්දකටද ඒ කරන්න පුළුවන් extend කරගන්න. ඉතින් මේ වගේ option තමයි දැන් තියෙන අලුතෙන් introduce කරලා දීලා තියෙන rules එක අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම තව ෆැමිලිස් ඉන්න කට්ටියටයි දැන් ළමයි එහෙම දැන් ඔල්රෙඩි ඉස්කෝලේ යන ළමයි ඉන්න කට්ටියට මොකද වෙන්නේ? ඒතර ඒගොල්ලන්ට විසිට් වීසා එකක් ඇප්ලයි කරලා ඉස්කෝලේ යන්න පුළුවන්ද? සමහර schools still allow කරනවා visitor visa එකකින් ඒගොල්ලන්ට ඉගෙන ගන්න but සමහර schools ඒකට allow කරන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් අර visitor visa එක සමහර වෙලාවලදී අපිට වෙනම student visa එකක් apply කරන්න වෙනවා පොඩි කට්ටියට but ඒක තියෙන disadvantage එක තමයි අර ලොකු salary එක කියන්නේ ලොකු කියන්නේ school fee එක ඒ students ට pay කරන්න වෙනවා. ඉතින් still ඒගොල්ලන්ට visitor visa එක apply කරලා school එක allow කරනවා නම් ඉගෙන ගන්න පුළුවන්. but ගොඩක් school නම් technically allow කරන්නේ නැහැ but සමහර schools එහෙම allow කරන්න පුළුවන්.
එහෙම වුණොත් එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා එකකට කන්වර්ට් කරලා ඒතර ඉන්ට්‍රස්ටඩ් ස්ටුඩන්ට් කෙනෙක් විදියට හයි ස්කූල් එක ගෙවන ගාන තමයි ගොඩක් වෙලාවට ගෙවන්න වෙන්නේ. බට් එතන තියෙන ඩවුන් සයිඩ් එක තමයි සමහරවිට මේ ෆීස් එහෙම තරමක් වැඩි වෙන්න පුළුවන්. ඒකමයි දැන් අපි හිතමු දැන් වර්ක් පර්මිට් එක තව කොච්චර කාලයකින් එක්ස්පයර් වෙන්න තියෙන කට්ටියටද දැන් අපි හිතමු දැන් වර්ක් පර්මිට් රිනීවල් එකක් දානවා නම් සාමාන්‍යයෙන් කොච්චර කාලයකට කලින්ද දාන්න ඕනේ කොහොමද මේකට ඒ කියන්නේ ඒගොල්ලන් මොන හරි මේ පියවරක් ගන්නවා නම් කොච්චර කාලයකට කලින්ද ගන්න ඕනේ සාමාන්‍යයෙන් basically සාමාන්‍යයෙන් ගත්තොත් දැන් LMI එකකින් ඉන්නවා නම් කවුරු හරි එක්කෙනෙක් එතකොට එයාට එයාගේ work permit එක extend කරගන්න ඕන නම් at least දැන් තියෙන විදිහට මාස 7-8කට කලින් වක්කත් එයා LMI එකක් එයාගේ employer එක්ක කතා කරලා දාගන්න ඕන. අපි හිතමු ඒ මාස 7කට කලින් හරි එහෙම නැත්නම් ලං වෙලා හරි LMI එකක් දාලා කියන්නේ expire වෙන්න ලං වෙලා අපි LMI එකක් apply කළා ඒත් අපිට LMI එක ඇවිල්ලා නැත්නම් LMI submission confirmation එක base කරගෙන ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන close work permit එක තව අවුරුද්දකට එහෙම නැත්නම් අවුරුදු දෙකකට extend කරගන්න ඊට පස්සේ LMI එක ආවට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙබ් ෆෝම් එකකින් ඒගොල්ලන්ගේ LMI එක සබ්මිට් කරලා ඉමිග්‍රේෂන් එකට කෝල් කරලා කන්ෆර්ම් කරගන්න ඒගොල්ලන්ගේ LMI එක ෆයිල් එකට ඇඩ් වෙලාද තියෙන්නේ කියලා. මොකද හේතුව අපි සමහර වෙලාවට දැකලා තියෙනවා අපි වෙබ් ෆෝම්ස් දැම්මට ඒවා අදාළ ඉමිග්‍රේෂන් ඔෆිසර්ට යන්නේ නැහැ. ඒතර ඒ වගේ වෙලාවලදී කෝල් කරලා කන්ෆර්ම් කරගන්න පුළුවන් නම් හොඳයි. මේ ෆයිල් එක ඒ අදාළ ඉමිග්‍රේෂන් ඔෆිසරට ගිහිල්ලා තියෙන්නේ එහෙම නැත්නම් අපේ LMI එක අදාළ අපේ ෆයිල් එකට ඇඩ් වෙලාද තියෙන්නේ කියලා. ඉතින් අර වගේ LMI සබ්මිෂන් කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ට පුළුවන් මේ ඒ කියන්නේ වර්ක් පර්මිට් එක එක්ස්ටෙන්ඩ් කරන්න අර හැබැයි මම අර මාස 7කට 8කට කලින් කියලා කිව්වේ. එතකොට අර වර්ක් පර්මිට් එක එක්ස්ටෙන්ඩ් කරපු මුල කාලෙදිම ඒගොල්ලන්ට පුළුවන් LMI එක අරගෙන වෙබ් ෆෝම් එකකින් ඒක ඉමිග්‍රේෂන් එකට ඉන්ෆෝම් කරන්න. ඒකමයි දැන් මේ දෙයම කරන්න පුළුවන්ද සමහර කට්ටිය ඉන්නවා අපේ යාළුවෝ දැන් PR එකට ඇප්ලයි කරලා නමුත් කිසිම මොනක් කන්ෆර්මේෂන් එකක් කිසිම දෙයක් ලැබිලා නැති කෙනෙකුට. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය මේ ප්‍රශ්නේ අහනවා. PR එකට ඇප්ලයි කරාට පස්සේ සාමාන්‍ය මාසයකකට දෙකකට විතර පස්සේ අපිට හම්බ වෙනවා AOR කියලා එකක්. අපි කියන acknowledgement of receipt කියලා. ඒක අපිට හම්බුනාට පස්සේ අපිට bridging open work permit එකකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි හිතමු මම කැනඩා වලට කුක් කෙනෙක් විදිහට ඇවිල්ලා ඔන්න දැන් මට මම provincial nominee program එකට ඇප්ලයි කළා. මට provincial nomination එක හම්බ වෙලා මට හම්බෙනවා 60 days. ඒ within 60 days මම ඇප්ලයි කළා. sorry මම කියන්නේ මගේ nomination එක valid වෙනවා මාස 6ක්. මම හිතුවා අපි තුමු මාසයක් ඇතුළත මම ඔන්න දැන් PR එකට ඇප්ලයි කරලා තියෙන්නේ PR portal එක through. මාසයක් දෙකක් විතර ගියාට පස්සේ අපිට හම්බෙනවා නම් අපේ AOR එක ඒ AOR එක බේස් කරගෙන bridging open work permit එකට එයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එහෙම සිටුේෂන් එකක් තියෙනවා but still අපිට හිතමු අපි bridging open work permit එකේදී ඒ කියන්නේ bridging open work permit එක හම්බ වෙලා මම වැඩ කරන්නේ still cook කෙනෙක් විදියට නම් මට බැරි වෙනවා මගේ ස්පවුස් ගේ මගේ ළමයින්ගේ ඒ තියෙන work work permit and visitor visa සහ student permit හරි extend කරන්න. ඒතර ඒ වගේ වෙලාවල් වලදී අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලන් visitor visa සට කන්වර්ට් කරලා අපේ PR කෙනකන් ඒගොල්ලන්ට රට ඇතුලේ ඉන්න පුළුවන්. හැබැයි එතෙන්දී possible කියන්නේ basically immigration officerට accept කරන්න පුළුවන් විදිහේ explanation එකක් immigration officerට දුන්නොත් ඒ අපිට පුළුවන් අපේ visitor visa එක visitor record එකක් අවුරුද්දකට ඒ කියන්නේ අවුරුද්දක විතර visitor record එකක් අපිට ගන්න පුළුවන්. ඒකමයි දැන් AOR එක නැති කෙනෙක්ට නිකන් අපි හිතමු PR එක ඇප්ලයි කරලා තියෙන්නේ නිකන් PR එක දාලා තියෙන කෙනෙක්ට මොකද කරන්න පුළුවන්? සමහර වෙලාවට සමහර provinces අරගෙන ආවා රූල් එකක් බට ඒ රූල් එක තියෙන්නේ මේ අවුරුද්දේ December 31st වෙනකන් විතරයි. ඒකලං මේන්ලිම ඒක කිව්වේ Yukon, Manitoba and Alberta. ඒගොල්ලන්ට පුළුවන් කියලා ඒ කියන්නේ අපි දුම අපිට අවිල්ල තියෙන provincial nomination. අපිට තාම but අපි PR එකට apply කරලා තියෙන්නේ අපේ AOR එක අවිල්ල නැහැ. province එකෙන් අපිට ඉල්ලන්න පුළුවන් work permit support letter එකක්. ඒ support letter එක බේස් කරගෙන අපේ work permit
2 years වලට extend කරන්න පුළුවන්. but සමහර provinces මේක issue කරන එක තරමක් pause කරා මේ තියෙන immigration rules උත් එක්ක. but මම දැකලා තියෙනවා අපි AIP program එක කරනකොට New Brunswick ඒ වගේ provinces වලින් PR එකට apply කියන්නේ PR එකට apply කරලා තියෙනකොට especially Nova Scotia, New Brunswick ඒ වගේ provinces work permit support letters දෙනවා. ඒ work permit support letter එක base කරගෙන අපිට පුළුවන් LMIA exempt work permit එකකට අපිට apply කරන්න. ඒකමයි දැන් ගොඩක් දෙනෙක් අපෙන් අහනවා දැන් මුකුත්ම කරගන්න ඔප්ෂන් එකක් නැති කෙනෙක්ට refugee apply කරන්න පුළුවන්ද කියලා. අපි හිතමු උදාහරණයක් කියලා දැන් මට work permit එකක් තියෙනවා. මගේ work permit එක දැන් expire වෙන්න ළඟයි. මගේ employer කැමති නැහැ මට LM එකක් දෙන්න මොන හරි හේතුවක් නිසා. මට අලුතෙන් LM එකක් හොයාගන්න විදියකුත් හැබැයි still මගේ work permit එක හිතන්නකෝ දැන් අද පෙබරවාරි 25 මට work permit එක අද expire වෙනවා නම් මට අද ඉඳගෙන දවස් 90ක් තියෙනවා. තව මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වෙන LM එකක් කරේ මොන හරි දෙයක් හොයාගෙන මගේ තියෙන work permit මේක restore කරගන්න. අපි කියනවා restoration application කියලා. ඒතර සාමාන්‍ය application එකකට වඩා $100 pay කරන්න ඕන. අපිට මෙන්න මෙහෙමත් ක්‍රමයක් අපිට දැන් විදියක් නැහැ. මම restoration period එකයි කොහොම හරි ඉඳලා මට දැන් විදියක් නැහැ. apply කරන්න. ඒතර අපි හිතමු කවුරු හරි කෙනෙක්ට තමන්ගේ රටට යන්න විදියක් නැහැ. මොන හරි මරණ තරජන තියෙනවා. අපි හිතමු මේ මරණ තරජන ගත්තාන් පස්සේ මේගොල්ලන්ගේ තියෙන political opinion එකක් නිසා, religious opinion එකක් නිසා, මොන හරි දෙයක් නිසා අපට මරණ තරජන තියෙනවා. ඒක සමහර වෙලාවට ඒක කියන්නේ වෙන සංවිධානාත්මක කණ්ඩායමකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් politician කෙනෙක්කින් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දෙයක් අපිට තියෙනවා. අපිට ඒක proof කරන්න පුළුවන්. අපි අඩුම තරමේ අපි කියන්නේ කැනඩාවට එන්නකන් අපිට මෙන්න මේ වගේ සිටුේෂන් එකක් අපිට තිබුණා. එතකොට අපි මේවා මානව හිමිකම්. කියන්නේ අපි human rights commission එක ඉන්ෆෝම් කරලා තියෙනවා. පොලිස් කම්ප්ලේන් එකක් අපි දාලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නඩුවක් යනවා. ඒ වගේම අපිට ડોක්ටර් කෙනෙක්ගෙන් රිපෝට්ස් ගන්න පුළුවන් නම් අපිට ෆිඩිවිට්ස් ගන්න පුළුවන් නම් අපි හිතමු මම වර්ක් පර්මිට් එකකින් කැනඩා වැඩ කරනකොට මේ ඉන්න අපි හිතමු මට මොකක් හරි සංවිධානාත්මක කණ්ඩායමකින් මට මරණ තරජන තියෙනවා. මම කැනඩාවල වර්ක් කරනකොට ඒගොල්ලන් අපේ ගෙදරට ගිහිල්ලා මාව හොයලා තියෙනවා. මගේ පේරන්ට්ස්ට මගේ ෆැමිලි එකට තරජනය කරලා තියෙනවා. උදාහරණයක් හිතන්න ලංකාවේ කෙනා ලංකාවට આવොත් මරනවා කියලා. අන්න ඒ වගේ දෙයක් කතාවක් ඒගොල්ලන්ට තියෙනවා. අපට refugee application එකක් දාන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට. ඉතින් අපි හැමෝටම recommend කරන දෙයක් තමයි refugee apply කරනවා නම් ඒක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. විශේෂයෙන්ම වගකීමක් ඇති කෙනෙක්ට දෙන්න ඕනේ. අනිත් එක තමයි නේද refugee application එකක් හැමෝටම apply කරන්න බෑ. එම අපි චුට්ටක් ඒ ගැනත් කියමු දැන්. මට මතක විදියට ගිය අවුරුද්දේ හරි ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ කියන්නේ කන්සල්ටන්ට්ස් ලගේ රෙගියුලටරි බොඩි එකකින් ඒගොල්ලන් අරගෙන ආවා රූල් එකක් refugee application එකක් හරි. එහෙම නැත්නම් අපි හිතමු කියන්නේ ඕනම refugee board එකකට application එකක් කරනවා නම් ඒ කරන්න normal consultant කෙනෙකුට බෑ. ඒ කියන්නේ normal regular Canadian immigration consultant කෙනෙකුට බෑ. ක්‍රම දෙකක් තියෙනවා. එකක් immigration lawyer කෙනෙක් වෙන්න ඕන කැනඩාවල barrister solicitor කෙනෙක්. ඒ වගේ වෙන්න ඕන. එහෙම නැත්නම් immigration consultant කෙනෙක් වෙනම IRB license එකක් අරගෙන තියෙන්න ඕන. specialization license එකක් කියන එකට කියනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට විතරයි මේ වගේ කියන්නේ client කෙනෙක් refugee board එක ඉස්සරහා represent කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙදී ලෝයර් කෙනෙක් ගත්තන් පස්සේ ඒගොල්ලන් ස්පෙෂලායිස් කරලා තියෙන ඕනම නීති ක්‍රමයක් කියන්නේ මීලිම ක්ලයන්ට් කෙනෙක් රිප්‍රසන්ට් කරන්න. ඒක නිසා ඒගොල්ලන්ට පුළුවන් IRB එකේ ඉස්සරහා ක්ලයන්ට් කෙනෙක් රිප්‍රසන්ට් කරන්න. එහෙම නැත්නම් අර ලයිසන් එක තියෙනවා නම් ඒ ලයිසන් එකට වෙනමම ප්‍රෝග්‍රෑම් එකක් ඒගොල්ලන් කරන්න ඕනේ. වෙනම ඒකෙත් තියෙන entry practice exam කියලා එක්සෑම් එක. ඒකට කන්සල්ටන්ට් කෙනෙක් ඒකේ ස්පෙෂලායිස් කරලා තියෙනවා නම් විතරයි එයාට පුළුවන් වෙන්නේ ඒ වගේ ඇප්ලිකේෂන් එකක් හැන්ඩල් කරන්න. මොකද මේ වගේ ඇප්ලිකේෂන් තරමක් කම්ප්ලෙක්ස් ඇප්ලිකේෂන්. ඒක නිසා ඒක හරියට කරන්න ඕන. ගොඩක් කේස් ලෝස් ඒ වගේ දේවල් සම්බන්ධ වෙනවා. ඒ වගේ මේක හරියට නඩුවක් විදිහට තමයි යන්නේ. මේක
අපි කරන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් නෙවෙයි. ඒක හින්දා ඒක අර ගොඩක් නඩුවක් විදිහට යන නිසා කේස් ලෝ සපෝටිං ඩොකියුමන්ට්ස් ඒවා ඔක්කොම සබ්මිට් කරනකොට ප්‍රශ්න අහනවා, හරස් ප්‍රශ්න අහනවා. ඒතර ඒ වගේ දේවල් තියෙන නිසා I think ඒක අර වගේ ස්පෙෂලායිසේෂන් එකක් තියෙන ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙකුට විතරයි ඒ වගේ ඇප්ලිකේෂන් එකක් හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැනඩාවේ අපි රෙකමන්ඩ් කරන එකම තැන තමයි ආඩෙන්ට් ඉමිග්‍රේෂන් කියලා කියන්නේ මේ වගේ විශේෂ දේවල් වලට අපි පොඩ්ඩක් කියමුද ආයෙ පාරක් මතක් කරමු කට්ටියට කොහොමද ආඩෙන්ට් ඉමිග්‍රේෂන් කන්ටැක්ට් කරගන්නේ කියලා. ඔයගලන්ට පුළුවන් අපිව කන්ටැක්ට් කරන්න අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.ardencanadavisa.com ඒ වගේම ඔයගලන්ට පුළුවන් අපිට ඊමේල් කරන්න contact@ardencanadavisa.com එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් අපිට WhatsApp මාර්ගයෙන් අපිව සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp නම්බර එක තමයි 587-717-199. ඉතින් ඒ ක්‍රම තුනෙන්ම ඔයගලන්ට පුළුවන් අපේ ඉන්ෆර්මේෂන් අරගෙන අපිට ඔයගලන්ගේ ඉන්ක්වයරිස් කරන්න. ඉතින් ඊට පස්සේ අපිට කන්සල්ටේෂන් එකක් කරලා ඔයගලන්ට කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්න පුළුවන් වෙන්නේ අපිට හරි ප්ලෑන් එකක් දෙන්න පුළුවන් කොහොමද ටයිම් ලයින් එකකුත් එක කොහොමද අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතිකමයි අපි අපේ අලුත් ලෝ ෆර්ම් එක ගැන පොඩ්ඩක් කියමුද අපිව බලාගෙන අහගෙන ඉන්න කට්ටියට ඊට අමතරව මම හිතන්නේ අලුත් ආරංචි ගොඩක් ඇති අලුත් ලෝ ෆර්ම් එකත් එක්ක ඇත්තටම ඒක හරි. අපි අලුත් ලෝ ෆර්ම් එක මේ මාර්ච් මාසයේදී පටන් ගන්නවා. එතකොට මේලිම ඒක නම ඒ කියන්නේ ලෝ ෆර්ම් එක අපි කියන්නේ ආඩෙන් කියන නමෙන් අපිට වෙලින්ම ආඩෙන් ඉමිග්‍රේෂන් තියෙනවා. ඊට පස්සේ ආඩෙන් ලෝ ගෲප්. ඉතින් ඒකෙදී ඉමිග්‍රේෂන් මැටර්ස් කියන්නේ මේ වගේ කම්ප්ලෙක්ස් ඉමිග්‍රේෂන් මැටර්ස් ඒත් එක්කම අපි රියල් ස්ටේට් ලෝ, ෆැමිලි ලෝ, සිවිල් ලිටිගේෂන්, ක්‍රිමිනල් ලෝ, විල්ස් ඇන්ඩ් ස්ටේට් ඇන්ඩ් කෝපරේට් ලෝ තමයි අපි මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ තව ලෝයර්ස්ලා කීප දෙනෙක් ආඩෙන් ලෝ ගෲප් එකට ජොයින් වෙනවා. ඉතින් අපි මේලියම අපි හැමනිතරම කියන වගේ අපි ලංකාවේ අපේ ක්ලයන්ට්ස්ට හැමනිතරම ප්‍රයොරිටි දෙනවා. ඉතින් හින්දා ඔයගොල්ලන්ට තියෙන ඉමිග්‍රේෂන් මැටර් එකක් වෙන්න පුළුවන්, ඔයගොල්ලන් ගියක් ගන්නකොට වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ගේ බිස්නස් මැටර් එකක් වෙන්න පුළුවන්, ඔයගොල්ලන්ගේ විල්ස් ඇන්ඩ් ස්ටේට් කියන අපි ලංකාවේ කියන අන්තිම කැමති පත්‍රකය. එතකොට මේ වගේ දෙයක් කරගන්නකොට ඔයගොල්ලන්ට පුළුවන් ඩෙෆිනිට්ලි ඉස්සරහදී අපිව කන්ටැක්ට් කරන්න. මම හිතන්නේ අයත් එක දැන් අලුතෙන් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට්ස්ත් කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්න අපි ඒගොල්ලන්ව මතක් කරමුද කවුරුද ඇතුළේ? අනිවාර්යෙන්. එතකොට අපි ඔයගොල්ලන් දන්නවා කවුමදී ළඟදී කියන්නේ දැන් ඕනම ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් ගත්තන් පස්සේ එයාට ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න එයා එන්ටර් ටු ප්‍රැක්ටිස් එක්සෑම් එකක් කරන්න ඕනේ. ඒ එක්සෑම් එක පාස් වුණා මිස්ටර් මොහමඩ් ඒ වගේම මිස් කවුමදී. මිස් කවුමදීගේ තියෙන විශේෂය තමයි එයාගේ එක්සෑම් එක පාස් වුණේ ක්වීන්ස් යුනිවර්සිටි එකකින්. ඒක නිසා එයා ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කෙනෙක් වුණත් එයාටත් refugee board applications කරන්න පුළුවන්. but Mr. Mohammed ගත්තන් පස්සේ එයා වෙනමම college එකකින් එයා enter to practice exam කියන්නේ එයාගේ diploma එක කරපු නිසා එයා කියන්නේ refugee application හැර අනිත් හැම application එකක්ම එයාට කරන්න පුළුවන්. ඉතින් Mr. Mohammed and Ms. Kamudit join වෙනවා ළඟදීම ගොඩක් වෙලාවට මාර්තු අප්‍රේල් වගේ වෙනකොට ඒගොල්ලන්ගේ immigration consultancy license අරගෙන immigration applications ඒගොල්ලන්ම independently handle කරන්න පුළුවන් විදියට ඒගොල්ලන් ආඩෙන් law group එකෙත් ඒ වගේම ආඩෙන් immigration එකෙත් වැඩ කරනවා. ඉතින් ඒක නිසා අපිට ඉක්මනට අපේ applications අපිට process කරන්නත් ඒ වගේම ගොඩක් application අපිට take care කරන්නත් handle කරන්නත් ඉස්සරහට පුළුවන් වෙනවා. ඉතින් අපි කවුදීට ඒ වගේම මිස්ටර් මොහොමඩ්ට ගොඩක් සුපතන ඒගොල්ලන්ගේ අනාගතයත් ගොඩක් සාර්ථක වෙන්න කියලා ඒත් එකමයි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් එනවා නේද ඉස්සරහට හෝම් සපෝට් වර්කර් පයිලට් කියලා. අපි ඒ ගැන මම හිතන්නේ වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට විස්තර අරගෙන එන්නම්. ඉතින් අයර අද අපිත් එක්ක එකතු වුණාට වටිනා කාලය වැය කරාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඉතින් අපි අලුත් ලෝ ෆර්ම් එක පටන් ගත්තාම හම්බෙමු අනිවාර්යෙන්ම. ඉතින් ගොඩක් සුබපතනවා හැම වැඩක්ම ගොඩක් සාර්ථක වෙන්න කියලා මේ අවුරුද්දේ.